තක නවත්ත මොනවද චතුරිය නටන අඩි තේරෙන්නේ නැද්ද ඔයාට ඉස්සරහ පෙළේ නටන්න බෑයි කියලා ඈ ඔයා හිතුවට අපි මේ ගජ ගාවන්නම නටන්නේ කියලා ඈ අලියෙක් වගේ බඩක් තියාගෙන ඇඟේ සයිස් එක බලන්නකො ළමයි ඔයාගේ ඔයාට නර්තන ශිල්පිනියක් වන්නට අවශ්‍ය කිසිම සුදුසුකමක් නැහැ ඕගොල්ලන්ට මේ පාසලේ හම්බෙන පීරියඩ් දෙක නැටුම් උගන්වන්න නැද්ද අපිට බෑ ඒ නිසා තමයි අපි මේ පෞද්ගලික පන්ති දාලා තියෙන්නේ ඔක තේරුම් ගන්න ඕන ළමයි වුණාම දැන් සමස්ත ලංකා තරඟාවලියට තෝරගත්ත දරුවෝ 4 දෙනා එන්න ඉස්සරහට හරි අනිත් ළමයිට ගෙදර යන්න පුළුවන් අනිත් අය ඉඳලා වැඩක් නැහැ නේ මිස් එයි මොකෝ එයි මාව තරගයට තෝරගත්තේ නැත්තේ අනේ කියන්නකෝ මිස් මං හරිම ආසයි නැටුම් වලට ආසයි ආසාව තියෙන හැමෝටම හැමදේම කරන්න පුළුවන් ආසාව තිබ්බ පළියට නර්තන ශිල්පිනියක් වෙන්න බෑ. ඔයා ඒක තේරුම් ගන්න. ඔයා ඔයාගේ ඇඟේ හැටි බලන්න ළමයෝ. බලන්න අර සඳුනි කෞශල්‍ය රෝහිණි කොච්චර ලස්සන බොඩි එකක්ද තියෙන්නේ. සිහින් සිරුරක් තියෙන නර්තන ශිල්පිනියක් වන්නට. ඒ මූලික සුදුසුකම් ටික වන් නැතුව සමස්ත ලංකා තරඟයට යන්නද ඔයා හදන්නේ? මං තෝරගනින් කියලා හිතවද? ආසාව. ඔයාට නැටුම් කරන්න බෑ ළමයෝ. ඔයා වෙන විෂයක් තෝරගන්න. යන්න. අයියේ මට හැම මාසෙම රුපියල් 5000ක් දෙන්න පුළුවන්ද? රුපියල් 5000? ඒ මොකටද බං? කල්යාණි මිස්ගේ නැටුම් පන්ති යන්න. ඇයි බං දැන් ඉස්කෝලේ උගන්වනවා නැටුම්? ආයි මම පන්ති යන්නේ. මිස් කියනවා මම නටනව කැතයිලු. මම මහතයිලු. යකෝ උඹ නටනවා ලස්සනයි බං. උඹ දන්නවනේ මේ දවස්වල මට හරියට කුලි වැඩක්වත් නැහැ. උඹට පුළුවන් විදියට ඉස්කෝලේ ගිහිල්ලා කොහොම හරි කරලා ඉලල් පාස් වෙන්න. කල්‍යාණි ඔය ඩොකියුමන්ට් ටික ඉවර කරලා මෙන්න මේ අතුර අලුතෙන් ආපු පුස්තකාලේ මිස් කල්යාණි මිස් චතුරි මිස් අනේ මිස් කියන්න එපා මිස් මම චතුරි මොකද මිස් වාට උනේ ඔයා දැන් නැටුම් පන්ති කරන්නෙත් නැද්ද නැටුම් පන්ති කරන්න නෙමෙයි මිස් මගේ ජීවිතයෙන් බේරිච්ච එක නැති මට මගේ ලොකු කකුලේ ආබාධයක් වෙලා අපේ ලොකු සෙට පින් සිද්ධ වෙන්න තමයි මට ඉස්කෝලේ පියෙන් ජොබ් එකක් දුන්නේ මේ මිස්ගේ ලොකර කී අතර මොනවා හරි තිබ්බොත් ඕන වෙලාවක මට කියන්න මම ඔෆිස් එකේ ඉන්නවා මිස් මට යන්න දෙන්න චතුරි මිස් මට ඇත්තටම ඔයාගේ මූණවත් බලන්න දැන් හිතෙන්නේ නැහැ මම කොච්චර වෙනස්කම් නම් කළාද අපි ස්ටාෆ් රූම් එකට ගිහින් කතා කරමු මෙතන ළමයිනුත් ඉන්නවානේ හරි නෑනේ මට දැන් ස්ටාෆ් රූම් එකට යන්න මං ගුරුවරියෙක් නෙමෙයි චතුරි මිස් මම නෑ මිස් අපි යන්කෝ මිස් දන්නවද ඒ කාලේ ඉඳලම මම ආසම උනේ සිකුරාදා හවසට නැටුම් පීරියඩ් එකේ එන වෙලාවට මට හැමදාම ඕනුනේ මිස් වගේ දක්ෂ නැටුම් ගුරුවරියක් වෙන්න ආසාව තිබ්බ පළියට නර්තන ශිල්පිනියක් වෙන්න බෑ. ඔයා ඒක තේරුම් ගන්න. ඔයා ඔයාගේ ඇඟේ හැටි බලන්න ළමයෝ. අන්නේ වචන ටික තමයි මිස් මට අද මෙතෙන්ට එන්න ලොකු මොටිවේෂන් එකක් වුණේ. විෂය විතරක් පුළුවන් වුණා කියලා එයා සැබෑ ගුරුවරයෙක් වෙන්නේ නෑ මිස්. උස මිටි මහත කෙට්ටු දුප්පත් පොසත් මේ හැම දරුවෙක්ම අපිට එක වගේ පේන්න ඕනේ මිස්. ඔයාට නර්තන ශිල්පිනියක් වන්න අවශ්‍ය කිසිම සුදුසුකමක් නැහැ. දහකින් මලක් කඩන්න තප්පර ගානක් ගියාට ආයේ ඒ මල පිපෙන්න අවුරුදු ගානක් යන්න පුළුවන්.